අවකාශයේ තියෙන දැනුම පාවිච්චි කරනවා. තමන්ගේ ඒ විඥාණයට මේ දැක්මට ලං වෙන ටිකෙන් නිරීක්ෂණය කරනවා. හැබැයි ඊට අමතරව පන්ති කාමරයට ඇවිල්ලි ඉවරලා අලුතෙන් ඉගෙන ගන්න. ඒක තමයි අධ්‍යාපන මේ ක්‍රියාවලියේ තියෙන process එකේ අලුත් ප්‍රවේශයක්. ඒ නිසා එක පැත්තකින් එළියේ තියෙන දේ දකින්නේ නැහැ කියන එක නිරීක්ෂණයක්. හැබැයි එළියට ඇතුළට ආවන් පස්සේ අලුත් නැතුම එකතු කරගෙන දැන් දයා දකිනවා තමන් එත්තේ වේලාවෙ නිරීක්ෂණය කරන්න බැරි වුණාට ඒ නිරීක්ෂණයට කරන්න බැරි වෙච්ච දෙයට අමතර දෙයක් අවකාශය තුල තියෙනවා. දැන් අපේ ඒ වගේම තමයි අර මෙතුම ඇහුවා ප්‍රශ්නයක් මේ ඔබතුමා මම හිතන්නේ මේ බොහොම සූපර විදියට මගේ ප්‍රශ්නේ ඉස්සලා ගියා. මම හිතන්නේ ඒක එහෙම නෙවෙයි. නෑ ඝනද්‍රව වායු කියලා. ඝනද්‍රව වායු කියලා අපි ගත්තොත් තියෙන විශේෂමාලාවේ තියෙන්නේ ඝනද්‍රව වායු කියලා කෙලිම කියනවා. කියලා ළමයා ඉගෙන ගන්නවා. දැන් මේක එක නෙමෙයි. වායු කියලා තත්ත්වයක් තියෙනවද කියලා ළමයා එලිට කියලා බලනවා. ළමයා ඇවිල්ලා කියන මොකුත් නිරීක්ෂණේ නැහැ කියලා. ඒක මත පදනම් වෙලා තර්කානුකූලව කියලා දෙනවා. ඒක තමයි මේ අධ්‍යාපන ක්‍රමවේදයේ පදනමේ වෙනස්කම. ඒක තේරුම් ගන්න නැතුව තමයි අර ඝනද්‍රව වායු ගැන මොකද්ද මේක තියෙන්නේ අපබ්‍රංශ කියලා අහන්නේ. ඇත්තම ගත්තොත් මේක අධ්‍යාපනයේ වෙනස්කමේ පදනමම ඒක තමයි. දැන් ඇත්තටම අගමැතිතුමිය දැන් මේ අපේ මාධ්‍ය හිතවතා නැගූ ප්‍රශ්නය ඒ තුල අන්තර්ගතයක් තියෙනවා ඇකඩමික් තත්ත්වයක්. නමුත් දැන් පවතින මේ විවේචන තුල හුදෙක් දේශපාලන න්‍යාය පත්‍රයක් තියෙන බව පැහැදිලි. හැබැයි ඒ අතර ඔවුන්ගෙන් මතුවෙන ඇතම් කරුණුත් තියෙනවා. මම එක ප්‍රශ්නයක් අහන්නම්. ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව මේ ප්‍රතිසංස්කරණ සඳහා ඔබතුමිය මේ කියන්නේ එක්කව කරගත්තේ නැහැ කියලා චෝදනාවක් ඔවුන්ගෙන් නැගිලා තියෙනවා. ඒකට පැහැදිලි විවරණයක් දෙනවද? අධ්‍යාපන කොමිසම ජාතික අධ්‍යාපන කොමිසම මේ කමිටුවේ කොටස් කරුවන්. එතකොට අපි මේ එලි දක්වපු මේ සංකල්පීය පත්‍රිකාව ඔවුන් විසිනුත් අධ්‍යයනය කළා. ඔවුන්ගේ කමෙන්ට්ස් උත් අරගෙන තමයි මේක ඇත්තටම මෙතන සහභාගී වූවන් කවුද කියලා මෙතන ලයිස්තුව තුල ජාතික අධ්‍යාපන කොමිසමත් ඇතුළත්. එහෙමනම් ඔය චෝදනා වලට ඔබතුමීලට නෛතික පියවර වලට යන්න පුළුවන්. දැන් මොකද පෞගිය පශ්චාත් දේශපාලන සංස්කෘතිය තුල හැසුරුණු වැසිකිලි කටවල් තමයි මේ විවේචන වල ඉන්නේ බහුතරයක්. ඒ වෙච්චර අපි ගණන් ගන්න ඕනේ නැහැ. මේක ජාතික අධ්‍යාපන කොමිසම තමයි ප්‍රතිපත්තිමය මේක කරන්නේ. ඒක තියෙනවා. ඒක මතපදනම් වෙලා තමයි ජාතික අධ්‍යාපන ආයතනය මේ ක්‍රමවේදය සකස් කරලා තියෙන්නේ. ඉන්සාව කියන චෝදනා සම්පූර්ණ අසත්‍යයි. කරුණාතුමිය ප්‍රශ්නෙට උත්තරයක් මෙතුමා දුන්නු කමෙන්ට් එකේ තියෙනවා. ගරුවගමැතිතුමිය දැන් මේ ප්‍රශ්නගත මේ මොඩියුලේම අග්‍රාමාත්‍යතුමිය තව YouTube URL කේත සහ කීපයක් හඳුන්වා දීලා තිබෙනවා. දරුවන්ට පරිශීලනය කරන්න අධීක්ෂණය කරන්න. එතකොට දැන් මේ මතුවෙච්ච සිදුවීමත් එක්ක ගරුව අග්‍රාමාත්‍යතුමියනි අපි දන්නවා වයස අවුරුදු 12ට අඩු දරුවෝ තමයි මේ පරිශීලනය කරන්න එන්නේ. මේ මොඩියුල් එකේ මේ මොඩියුල් එකේ එහෙම සංස්කරණවල YouTube එකක් සහ අවම වශයෙන් මේ වෙබ් අඩවියට පිවිසීම සඳහා දරුවා පෙළඹවීමක්වත් නෑ මම කියන්නේ අදාළ වෙබ් අඩවිය ගැන නෙමෙයි ගරුව අග්‍රාමාත්‍යතුමිය මේ පොතේ වෙන වෙබ් ලින්ක් එකක් ප්‍රතිසංස්කරණ ඇතුලේ ඒවක් නෑ. මේ ප්‍රතිසංස්කරණ ඇතුලේ යම්කිසි දරුවන්ට අපි පරිසරය කියලා එතකොට පරිසරය සම්බන්ධයෙන් අධ්‍යයනය කරන්නේ යම්කිසි URL කේත යම්කිසි YouTube වලට PVC මේ යම්කිසි කේත යම්කිසි හඳුන්වා දීම් කීපයක් තිබෙනවා. එතකොට මේ ඇති වෙච්ච සිදුවීමත් එක්ක ගරුව අගමැතිතුමියනි වයස අවුරුදු 12ට අඩු දරුවෝ තමයි මේක පරිශීලනය කරන්න එන්නේ. අපි දන්නවා YouTube වලට අවුරුදු 12 සිට ඉහළ. ඔව්. එතකොට දැන් අපි දන්නවා YouTube වලට ගියාම අගමැතිතුමිය කිසිම සීමාවක් නැහැ. විවිධ පරාසයන්ට ඒක විහිදෙනවා සහ සමහර දේවල් සජෙස් වෙනවා. ඒතකොට මෙන්න මේ කාරණාවත් එක්ක මේ දරුවෝ පරිශීලනය කර යුතු විශේෂ ශාස්ත්‍රය මෙන්න මෙමමයි කියන රාමුව මෙන්න මෙතනින් එහාට මේක පරිශීලනය කරාට මෙතනින් දරුවන්ට හානියක් නැහැ. මේක ආරක්ෂිතයි කියන සහතිකය. දරුව අධ්‍යාපන ඇමතිතුමිය විදිහට මේ නව ප්‍රතිසංස්කරණ ඇතුලේ ඔබතුමියට දෙන්න පුළුවන්ද? අපි ඒක නිසා තමයි මම කිව්වේ අපි ඩිජිටල් ටාස්ක් ෆෝස් එකක් පත් කරලා තියෙනවා. ඒ ඩිජිටල් ටාස්ක් ෆෝස් එකේ ප්‍රතිපත්ති වලින් එකක් තමයි ආරක්ෂිත ඩිජිටල් භාවිතාව පිළිබඳ දරුවන්ට සුදුසු ආරක්ෂිත ක්‍රමවේද පිළිබඳ නිර්ණායක ලබා දෙන්න. එතකොට මේ වෙනකොටත් ඔවුන්ගෙන් මං ඉල්ලා සිටලා තියෙනවා ඒ ගයිඩ්ලයින්ස් දෙන්න කියලා වයස අනුව ඩිජිටල් පද්ධතියට කොහොමද ලින්ක් විය යුත්තේ කියලා ළමා ආරක්ෂණ
පැතිකඩක් තුලින්. එතකොට අනිත් දැන් අපි සියලු දෙනා පිළිගන්නවා අද ලෝකයේ තාක්ෂණය දියුණු වෙලා තියෙනවා. දරුවන්ව තාක්ෂණයෙන් බැහැර කළා අපිට අධ්‍යාපනය කරන්න අධ්‍යාපනය තුල රඳවා ගන්න බෑ. ඒක එහෙම වෙන්න බෑ. මේ කියන්නේ දැන් එක පැත්තකින් විශාල කිල්ලුමක් තියෙනවානේ හැම පාසලකටම ස්මාර්ට් ක්ලාස්රූම් ලබා දෙන්න, ස්මාර්ට් බෝඩ් ලබා දෙන්න. අපේ ආණ්ඩුවෙන් ඉස්සෙල්ලා ඉඳන් මේ ක්‍රියාවලිය ආරම්භ කරලා තිබ්බේ. එතකොට කිසිම ප්‍රතිපත්තියක් මොකක්වත් නැතුව ළමයින්ට ඒ ස්මාර්ට් බෝඩ් හරහා විවිධ ඒවා වලට යන ප්‍රවේශය ලබා ගන්න පුළුවන් වෙලා තිබ්බා. දැන් අපි ඒකට ප්‍රතිපත්තියක් හදමින් ඉන්නේ. ඒ ප්‍රතිපත්තිය තුළ ඒක යම් දුරක් ගිහිල්ලා තියෙනවා. අපි යෝජනා කරන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් එක මේ අවුරුද්ද තුල අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අවුරුද්ද මැද වෙනකොට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අනුමත වෙච්ච සයිට් වලට විතරයි යන්න පුළුවන් වෙන්නේ කියලා අපි ඒ ලින්ක්ස් වලට විතරක් ඉඩ දෙන්න කියන තීරණය තමයි අරගෙන තියෙන්නේ. මේ දැනට ඒක තාම හැමම ක්‍රියාත්මක නැහැ. මොකෝ ඒක සම්පූර්ණ නැහැ ක්‍රියාවලිය. නමුත් එතනට ඒක තමයි අපේ ඉලක්කය. සහ ඒ දරුවන්ගේ වයස අනුව කොච්චරක් දුරට අන්තර්ජාලයට මොන වගේ ක්‍රියාකාරකම් වලට යා යුතුද කියන නිර්දේශ ලබා ගන්න අපි අධ්‍යාපන ශාස්ත්‍රයේ විද්වතුන් වගේම ළමා ආරක්ෂණය පිළිබඳ දැනුවත් අයත් IT ශාස්ත්‍රයේ ඉන්න අයත් ඒ සියලු දෙනාම එකතු කරලා කමිටුවක් පිහිටවලා තියෙනවා මේ පිළිබඳ අපිට නිර්දේශ ලබා දෙන්න. Yeah, Prime Minister, recently one of the director in the ministry, education ministry, wrote a letter to secretary to the Ministry of Health and Mass Media. It's regarding that Ayurvedic and Unani doctors. That letter requested to include a clear notice in the UGC handbook stating the government appointments delayed or no government appointment available for Siddha, Ayurveda and Unani degree programs. What is the reason for this sudden letter? There's a letter. I'm not aware of. There's a letter. So is it issue without knowledge? Is it a education ministry or health ministry? Health ministry. No. Education. One of the director from the Ministry of Education. We'll check that. We will check If you want that. to, I can. Yeah. You can give it to our secretary. We will check that. අගමැතිතුමනි වෙබ් සයිට් සම්බන්ධ මේ ලින්ක් සම්බන්ධවයි මේ ප්‍රශ්නය. දැන් විශේෂයෙන්ම මේකේ තියෙන බරපතල චෝදනාව තමයි මේ ඇතම් ලින්ක්ස් වලට අධ්‍යාපන අමාත්‍යාංශයේ කිසිම සම්බන්ධයක් නැහැ කියලා. බාහිර ලින්ක්ස් කියලා දැන් ඔබතුමිය දැන් කිව්වා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අනුමත වෙන ලින්ක්ස් වලට විතරයි ඉස්සරහට යන්න පුළුවන් කියලා. ඒකේ තියෙන පැරාමීටර්ස් මොනවද? කොහොමද? එතකොට මොකක්ද තියෙන වගකීම මේ බාහිර පාර්ශව වලට අනුමැතිය ලැබුණු පමණින් මේ දරුවන්ට සුදුසු දේවල් පමණක් මේ ලින්ක් කරා එහෙම නැත්නම් මේ සයිට්ස් කරා මේ ප්‍රචාරණය වෙයි කියන කාරණා. ඒ නිර්දේශ ලබා ගන්න තමයි අපි ඒ විෂයට අදාළ ප්‍රවීණයන් ඒ විෂයට අදාළ දැනුම තියෙන අය හරහා අපි ඒ නිර්දේශ ලබා ගන්නේ. ඒවා රිවිව් කරන ක්‍රමයක් අපි ඉස්සරහට හඳුන්වලා දෙන්න බලාපොරොත්තු වෙනවා. දැනටත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊතක්ෂලාව කියලා එකක් තියෙනවා. ඒ හරහා යන දේවල් පාසල් වලට ලබා දෙන්න තමයි අපි අරමුණු කරගෙන යන්නේ. ඊතක්ෂලාව දියුණු කරන්නත් අපේ වැඩපිළිවෙලක් තියෙනවා. අගමැතිතුමිය ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති සඳහන් වුණා. ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශ සඳහන් වුණා මේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තිකයන් සඳහා අධ්‍යාපන කවුන්සිලයක් පිටවන. දැන් ඒකේ මොකක්ද අධ්‍යාපන අපි ඒ සඳහා විද්වත් කමිටු දෙකක් පත් කරා. එකක් විද්වත් කමිටුවක් මහාචාර්ය ඕජී දයාරත්නගේ සභාපතිත්වයෙන් ඒ කමිටු වාර්තාව අපි ලබාගෙන තියෙනවා. ඊට පස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කමිටුවක් පත් කරලා තියෙනවා නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ ඇමතිතුමාගේ සභාපතිත්වයෙන්. දැන් ඒ වාර්තාව ඕජී දයාරත්න මහාචාර්යතුමාගේ වාර්තාව මන්ත්‍රී කමිටුවට ලැබිලා තියෙනවා. ඔවුන් ඒ අධ්‍යයනය කළා ඒකට අදාළව ක්‍රියාත්මක කිරීමට වැඩපිළිවෙලක් ඒක ටිකක් දිග ක්‍රියාවලියක් අලුත් නීතියක් එහෙම ගේන්න වෙනවා ඒ කවුන්සිලය පත් කරන්න. ඒ සඳහා ඒක කමිටුව දැන් ක්‍රියාත්මක වෙමින් ඉන්නවා. අග්‍රාමාත්‍යතුමනි මම හිතන්නේ මේ වැඩපිළිවෙල එළියට ගෙනියන්න. ඒ කියන්නේ පාසල් ඇතුළට ගෙනියන්න තියෙන පළවෙනිම කොටස තමයි ගුරුවරුන්.
අපි දන්නවා මේකේ අවසාන කාලයේදී ගුරුවරුන්ගෙන් බරපතල විරෝධයක් එල්ල වුණා මේ ආපු කාලසටහනට අන්තිමට කාලසටහන අකුල ගන්න අධ්‍යාපන අමාත්‍යාංශයට සිද්ධ වුණා. ඒ වගේම උන් කියන බරපතල චෝදනාවක් තමයි මේ විජිතේරත් අමාත්‍යවරයා මුලදිම කිව්ව විදිහට මේ සම්පත් බෙදී යාමේ තියෙන විෂමතාව. දැන් මේකට හරි උත්තරයක් දෙන්නේ නැතිව කොහොමද මේ වගේ බරපතල බාහිර පුහුණු වීම තියෙන විවිධ ලින්ක් වලට යන්න තියෙන සමාජ මාධ්‍ය සමග සම්බන්ධ කරන මේ වගේ අධ්‍යාපන ක්‍රමයක් මේ ලංකාවටම බලපාන මම හිතන්නේ මේක මම ඊට කලින් ඔබතුමිය සමග මේ අධ්‍යාපන අමාත්‍යාංශ පැත්තේ සාකච්ඡාවේදීත් මම මේ මතු කරා කොහොමද මේක ඇප්ලයි කරන්නේ මේ මුළු අපේ සෙක්ටර් එකටම ඒක තමයි එතුමත් විස්තර කරපු විදිහට මේක සමස්ත විශාල ක්‍රියාවලියක් එතකොට ඒ යටිතල පහසුකම් අතර තියෙන ඒ අසමානතාවය ඒ තියෙන ඩිස්පැරිටි එක ආමන්ත්‍රණය කරන්න තමයි අපි වැඩපිළිවෙලක් මම අර කිව්ව විදිහට අපි ඒ යටිතල පහසුකම් දියුණු කරමින් යන්නේ. එතකොට ඒ යටිතල පහසුකම් දියුණු කරලා ඉවර වෙලා ඒ කියන්නේ අවමතරමින් යම් කිසි මට්ටමකට හොගේ එහෙම වුණොත් බිලියන 17ක් වෙන් කරලා තියෙනවා යටිතල පහසුකම් සංවර්ධනය කරන්න ඉදිරි ආයේ බිලියන 17ක් මේ අවුරුද්දේ අපි මිලියන 29ක් වෙන් කරලා තියෙනවා. බිලියන 17ක් යටිතල පහසුකම් සංවර්ධනයට විතරක් වෙන් කරලා තියෙනවා කියලා ඔබතුමිය දැන් කිව්වා සම්පූර්ණ බිලියන 17ක්. යටිතල පහසුකම් එතකොට ඇයි අපිට ඒ යටිතල පහසුකම් සංවර්ධනය යම් තාක් දුරකට ගෙනල්ලා මේක මේ යම් සමානතාවයක් ඇති කරගෙන මේ වැඩපිළිවෙල ගේන්න බැරි මොකද ගුරුවරුනුත් කියන්නේ දැන් අපිත් පොදුවේ අපිත් මේ වැඩපිළිවෙලට අපි කිසිම විරුද්ධත්වයක් නැහැ ලංකාවේ අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්න ඕනේ තමයි ඒක අපි පිළිගන්නවා ඔබතුමිය කියන සංකල්පෙත් හොඳයි මොකද අපේ ළමයි මේ කොන්ද දෙකට නැවෙන්න බෑග් එකක් ඉල්ලගෙන යන්නේ ඒකේ කතාවක් නැහැ අපි ඒක වෙනස් කරගන්න ඕනේ හැබැයි මේ අනවශ්‍ය බරක් දීලා මේ ගේන්න හදන හොඳ වැඩක් ඇයි සවුත්තු කරගන්නේ අනවශ්‍ය අදිසිය මොකද අපි කවුරුත් මේ රටේ මිනිස්සු කවුරුත් ඉල්ලුවේ නැහැ මහා වේගින් ගෙනල්ලා මේ වගේ අධ්‍යාපන මේ ප්‍රතිසංස්කරණයක් මේකට ගෙනල්ලා දාන්න කියලා මේකට වෙලාව ගන්න පුළුවන් වෙලාව අරගෙන හුස්ම කරගෙනයි මේක ගේන්න බැරි කාටවත් දැනෙන විදියට අනවශ්‍ය වේගයකින් සිද්ධ වුණා කියලා අපි හිතන්නේ මේක විශේෂයෙන්ම දැන් ඔබ දන්නවා මේ පරක්කුව නිසාම අවුරුදු 8කින් කිසිම ප්‍රතිසංස්කරණයක් අදුම තරමේ විෂය මාලාවල වෙලා නැහැ මේ රටේ. ඒක නිසාමත් බරපතල ප්‍රශ්නයක් තියෙනවා. සහ අපි හිතනවා මේක අඛණ්ඩ ක්‍රියාවලියක්. යටිතල පහසුකම් කියන එක වෙලාවක දිනු කළා එතන ඉවර කරන්න බෑ. ඒක නිරන්තරයෙන් සිද්ධ විය යුතු දෙයක්. ඒක ක්‍රියාවලියක්. ඒතකොට ඒ ක්‍රියාවලිය අපි ආරම්භ කරන්න ඕනේ. මේක අභියෝගාත්මකයි. මම එදාත් ඔබතුමාට කිව්වා මේක අපි බාර අරගෙන තියෙන අභියෝගයක්. නමුත් මේක අපි හිතනවා මේ රටේ දරුවන්ට අවශ්‍යයි. මේ රටේ දෙමව්පියෝ මේක අපෙන් ඉල්ලනවා. එතකොට ගුරුවරුනුත් මේක ඉල්ලනවා. ඒ නිසා අපි පටන් ගන්න ඕනේ. ඒක අපි පටන් අරගෙන තියෙන්නේ ඇත්ත වශයෙන්ම දැන් මේ ශ්‍රේණි දෙකකට සමස්ත මුළු පද්ධතියටමත් නෙවෙයි. නමුත් එහෙම අපි ක්‍රමානුකූලව පටන් ගන්න මේක නැත්තම් මේ මුළු සමස්ත පද්ධතියම අපි හදලා මේක කරන්න ක්‍රියාත්මක කරන්න ගියොත් මේක වෙන්නේ. මේක අපිට දීර්ඝ කාලයක් බලාගෙන ඉන්න වෙනවා. ඒ නිසා තමයි මේ පළවෙනි අදියර තුල එක වසර සහ 6 වසරට පමණ ආරම්භ කළා ක්‍රමානුකූලව. මේ අනිත් අර කියපු අර විශාල වැඩ කොටසක් ක්‍රියාත්මක කරමින් අපි ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන්නේ. මේක අත්‍යවශ්‍ය වැඩක්. නම් මේ වෙනකොට මේක කොළඹ අපි ගත්තොත් එimhe කොළඹ මේ ක්‍රමය මේ අධ්‍යාපන ක්‍රමය ඇතුළත් කරගන්න පුළුවන් මට්ටමට දියුණු වෙච්ච ඉස්කෝල තියෙන්නේ 140ක් විතර වගේ. ඒ කියන්නේ ස්මාර්ට් පන්ති කාමර තියෙනවා. ඒකිනුත් කොළඹ වැඩිම ස්මාර්ට් පන්ති කාමර තියෙන ඉස්කෝල එක 6 වෙනි පන්තියේ පියෙක් මට කතා කරා. ඔවුන්ගේ පන්තියේ පන්ති භාර ඒ කියන්නේ සෙක්ෂන් එකේ සෙක්ෂන් 8 සහ සියලුම ගුරුවරුන් එක්ක සාකච්ඡාවක් පැවැත්වුවා කිව්වා. මම කියන්නේ මේ අගමැතිතුමී කියන එකට ඒ කියන්නේ දැන් මේ දෙමව්පියන් ඉල්ලනවා කියන කාරණේට මම මේ උත්තරේ දෙන්නේ. ඔහු මාත් එක්ක පැහැදිලිවම කිව්ව කාරණේ තමයි අපි බය වෙලා ඉන්නේ කියලා. මොකද ඒ සෙක්ෂන් එක සහ ඒ සෙක්ෂන් එකේ ඉන්න අනිත් ගුරුවරු මේ දෙමව්පියෝ ඉදිරිපත් කරපු ගොඩක් ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරුණා කියලා කිව්වා. ඔවුන් ඒ සම්බන්ධයෙන් අවබෝධයක් නැහැ කිව්වා. දැනුමක් නැහැ කිව්වා. මේ මොකද්ද වෙන්නේ කියන එක ගැන අවබෝධයක් නැහැ කියලා කිව්වා. ඔවුන් කියන්නේ එහෙමයි. මම ඒකයි කියන්නේ. ඒ කියන්නේ ඇයි මේ තරම් හදිස්සි වෙලා මේ තරම් මේ ඒ කියන්නේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මට්ටමට මේක ගෙනල්ලා ඇයි මේක මේ
ඇප්ලයි කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. කියන්නේ එහෙම බැලුවොත් එහෙම අර NDP එකේ තියෙන මේ ඩොලර් මිලියන 200 ගන්න මේක මේ එක්තරා විදිහක මේ අත්‍යවශ්‍ය සම්පූර්ණ කරන්න ඕන අත්‍යවශ්‍ය සාධකයක්ද කියන කාරණේ එනවා. මම ඒකයි අහන්නේ. ඒක අපි කිව්වනේ එහෙම එකක් කිසිසේත්ම නැහැ කියලා ලෝක බැංකුව ඒක කිසිසේත්ම කොන්දේසියක් හැටියට නෙවෙයි. අපි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කතා කරන්න පටන් ගත්තේ කාලයකට කලින්. ඉතින් ඒ නිසා එහෙම සම්බන්ධයක් නැහැ. මෙතන යටි අරමුණක් නැහැ. කිසිම යටි අරමුණක් නැහැ. සහ අපි ඒක මම කියන්නේ ඔබතුමා කියන්නේ තාත්තට බය වෙන්න එපා. අපි මේක කරන්නම් හරියට අපි තියෙන ප්‍රශ්න අපිට ඉදිරිපත් කරන්න අපි ඉදිරිපත් කරන දේවල් වලට ඇහුම්කන් දීලා අපි මේක කරගෙන යමු. මේක අත්‍යවශ්‍ය දෙයක්. අවුරුදු ගණනාවක් දැනටමත් පරක්කු වෙලා තියෙන්නේ. අපි මේක කළ යුතුයි. අපි දැක්කා ඇමරිකාව වෙනිසුලාව අනේ කළා තියෙනවා. ඒසොර ඔබතුමාලගේ ප්‍රතිපත්තියක් තිබුණා වෙනිසුලාවට අතට තබමු කියලා. මම රජයේ ස්ථාවරය දැනගන්න කැමතියි කෙටියෙන් මොකද්ද මේ සම්බන්ධයෙන් කියලා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්ති වලට අනුකූලව ජාත්‍යන්තර නීති වලට අනුකූලව රටක ස්වාධීනත්වය ආරක්ෂා වන පරිදි කටයුතු කිරීම තමයි අනිවාර්යෙන් කළ යුත්තේ. එය කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සියලුම සමාජික රටවල් බැඳිලා ඉන්නවා. ඒ අනුව වහාම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමක් හෙට කැඳවලා තියෙනවා. අපේ පැත්තෙනුත් අපි ඒකට ඒක ඉක්මන් කරන්න කියලා අපි ඉදිරිපත් කරනවා. ඒ අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලය තුල මේ මූලික ප්‍රඥප්ති වලට පටහැනිව ප්‍රතිපත්ති වලට මූලධර්ම වලට පටහැනිව කටයුතු කිරීම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත යුතු වෙනවා. ඒක තමයි අපි ස්ථාවරය. අධ්‍යාපනයේ අවසන් කරන්න මේක ඇත්තම ගත්තොත් මෙහෙමයි. නැවත අපි අවධාරණය කරන්නේ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආසියානු සංවර්ධන බැංකුවේ හරි ලෝක බැංකුවේ හරි සල්ලි ටිකක් ගන්න බලාගෙන කරන එකක් නෙමෙයි. ජාතික ජනබලවේගය අපි බලයට එන්න කලින් ඉඳලම මේ රටේ ආර්ථික සංවර්ධනය කරන්න නම් අධ්‍යාපනයේ ඊට ගැළපෙන ආකාරයට වෙනස් විය යුතු කියන ස්ථාවරේ හිටියා. ඒ පදනමේ මත ඉඳලා තමයි අපි අධ්‍යාපන අමාත්‍යාංශය ඒ වෙනකොට කරගෙන ආපු ප්‍රතිසංස්කරණත් එක්ක සම්බන්ධ කරලා මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නගන්න මැදිහත් වුණේ. ඒ කඩිනම් අවශ්‍යතාවයක් තියෙනවා. මොකද රට ලෝකයේ සමාජ ඉක්මනින් වේගයෙන් වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන වේගයට සාපේක්ෂව අපි අධ්‍යාපනය වෙනස් කරන්න ඕනේ. අන්න ඒ නිසා තමයි මේක ක්‍රියාත්මක කරන්නේ. මෙතනදී දෙමව්පියෝ ගුරුවරු මේ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනකුත් තියෙනවා. සමහර අම්මලා තාත්තලා මේ වෙන්නේ මොකද්ද කියලා හරියට දන්නේ නැතුව ඇති. ඒක ඇත්ත. ඒ නිසා තමයි මේ කුළුණු පහෙන් එකක් තියෙන්නේ මහ ජනතාව දැනුවත් කිරීම හා ඒ දැනුවත්භාවය ප්‍රවර්ධනය කිරීම. ඒ නිසා දෙමව්පියන්ව දැනුවත් කරලා අධ්‍යාපන වෙනස්කමේ මූලික පදනමම ඇත්තටම කියලා දෙන්න ඕනේ. අර උදාහරණයක් ගත්තොත් ඝන ද්‍රව වායු. මෙතෙක් කල් අපි ඉගෙන ගත්තේ ගුරුවරයා අපිට කියනවා ඝන ද්‍රව වායු කියලා තුනක් මේ පදාර්ථයේ අවස්ථා තුනක් තියෙනවා. ඒක අපිට කියලා දෙනවා. ඒක අපි එහෙම තේරුම් ගන්න. දැන් මේක කරන්නේ ළමයාට දෙනවා නිරීක්ෂණය කරන්න මේවත් මෙවැනි අවස්ථාවන් තියෙනවද කියලා. તો ළමයා ඇවිල්ලා නිරීක්ෂණය මත තර්කානුකූලව අධ්‍යයනය කරනවා. ඉතින් මේ ක්‍රමවේදය සම්පූර්ණ වෙනස්. ඒතර එයා එළියට ගිහිල්ලා ඒ වාතාශ්‍රය දිහා බලලා වායු තත්ත්වයක් තියෙනවද කියලා බලලා කියනවා. එයා කියනවා නෑ මට එහෙම එකක් නිරීක්ෂණය වෙන්නේ. ඒ නිරීක්ෂණය මත පදනම් වෙලා තමයි ළමයාට උගන්වන්නේ එහෙම එකක් තියෙනවා කියලා. ඉතින් අපි කලින් ඉගෙන ගත්ත ක්‍රමය මේක නෙමෙයි. ඔන්න ඔය පදනමේම වෙනසක් තියෙනවා. ඒ වගේ මේ උදාහරණෙම අපිට පැහැදිලි මේ ප්‍රතිසංස්කරණ කියන්නේ අන්නේ ආකාරයක ව්‍යුහාත්මක වෙනස්කමක් සිද්ධ වෙන එකක්. මේකේ භෞතික සම්පත් සියල්ල සම්පූර්ණ කරලා අධ්‍යාපන සංස්කරණ ගේන්න ගියොත් කවදාකවත් මේක කරන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා ගුරුවරු බඳව ගන්න ඕනි, ගුරුවරු පුහුණු කරන්න ඕනි, පාසල් හදන්න ඕනි, පාසල් වලට අවශ්‍ය කරන උපකරණ ලබා දෙන්න ඕනි. මේ ඔක්කොම සමාන්තරව යන්න ඕනේ දෙයක්. පොත් ටික පන්ති කාමර ටික හදලා ඩෙස්ක් ටික ඉවර කළා මේක පටන් ගන්නවා කියලා කිව්වොත් ඒකට අපිට ඇත්තටම යථාර්ථයේදී ලොකු කාලයක් යනවා. සහ ඒක ප්‍රායෝගික නැහැ. ලෝකේ කොහෙවත් රටක එහෙම වෙන්නේ නැහැ. මේ දෙක එක සමාන්තරව යන්නේ. ඒ නිසා තමයි පස්වැදවරුන් සංස්කරණයක් කියලා කිව්වේ. නැවත මම අවධාරණය කරනවා. පළවෙනි එක යටිතල පහසුකම් සංවර්ධනය. ඒක තමයි අංක 1. ඒතර ඒක මේකේ පදනමේ තියෙනවා. දෙක මානව සම්පත් සංවර්ධනය. ගුරුවරු සහ ඒ පුහුණු කිරීම. ඒකට තමයි විදුහල්පතිවරු බඳව ගැනීම අධ්‍යාපන පරිපාලන සේවයේ පහුගිය කාලේ තුර බඳවගෙන නැහැ. දැන් ඒ බඳව ගන්න යොදලා තිනවා මේ තව මාස කිහිපයකින් බඳව ගන්නවා.
ඒ වගේම අධ්‍යාපනඥ වේදීන් බඳව ගැනීම, ඒ සියල්ලම සිද්ධ වෙනවා. ගුරුවරු බඳව ගැනීම, සියල්ලම සිද්ධ වෙනවා. පුහුණු කිරීම සිද්ධ වෙනවා. නිසා මානව සම්පත් සංවර්ධනයත් මෙතන තියෙනවා. තුන්වෙනි එක තමයි විෂයමාලා සංවර්ධනය. දැන් මේ විෂයමාලා සංවර්ධනයේ විතරක් නෙමෙයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියලා කියන්නේ. මේකේ එක කොටසක්. ඒ කුළුණු පහෙන් එකක්. ඒ වගේම තමයි හතරවෙනි එක මහජනතාව දැනුවත් කිරීම. අර දෙමව්පියෝ නොදන්න අය මේ අධ්‍යාපන ක්‍රමයේ පිළිබඳ, මේ අලුත් දේ පිළිබඳ දැනුවත් කිරීමත් සමාන්තරව සිදුවිය යුත්තක්. ඒකත් මේ හරහා සිද්ධ වෙනවා. ඊළඟට මේක තක්සේරු කිරීම ඇගී විටින් විට මේ ක්‍රියාවලිය පිළිබඳ ඇගීමක් කළ යුතුයි. මේක අලුත් දෙයක්, අභියෝගයක්. ඒ අලුත් දෙයක් කරනකොට සාමාන්‍ය ස්වභාවය තමයි යම් යම් විවේචන එල්ල වෙනවා. චෝදනා එනවා. ඒවත් තේරුම් අරගනිමින් අපි මේකට යන්න ඕනේ. එහෙම නැත්නම් හරි ලේසි. මේ තියෙන අධ්‍යාපන ක්‍රමයේම ඔහොම අරයනේ. අපිට ආණ්ඩුවට අභියෝගයක් නැහැ. පරණ තියෙන අධ්‍යාපන ක්‍රමයේම ඔහොම අරයනවා කරපින්නාද. හැබැයි ඒක අනාගතයේ මේ වෙනස් වෙන ආර්ථිකයට, තාක්ෂණයට ගැළපෙන දරුවෙක් බිහි කරන්නේ නැහැ. ඒකට ගැළපෙන දරුවෙක් බිහි කරන්න නම් රජයේ වගකීමක් තියෙනවා. ඊට සරිලන අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දීම. අන්න ඒ කියන අර්ථයෙන් අපි මේක ක්‍රියාවට නගන්නේ. ඒ නිසා අපි මේ රටේ දෙමව්පියන්ගේ ඊටාම නිහතමානීව ඉල්ලා සිටිනවා මේ එක එක දේශපාලන උමනා වෙනුවෙන්, අටු උමනා වෙනුවෙන් කටයුතු කරන යම් යම් පුංචි කණ්ඩායම් වල වැරදි මතවලට ඉඩ තියන්න එපා. අගමැතිතුම ඉලක්ක කරලා අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කරනවා. ඊටාම වැරදි සහගත දේවල් කිසි දෙයකට අපි ඉඩ තියන්නේ නැහැ. ඒවා කිසිවක් සත්‍ය නෙමෙයි. ඒ වගේම අගමැතිතුමගේ තනි පෞද්ගලික උමනාවක් නෙමෙයි මේක. ඒක රජයේ ප්‍රතිපත්තිමය උමනාවක්, ප්‍රතිපත්තිය මත පදනම් ක්‍රියාත්මක කිරීමක්. ඒ නිසා මේකදී අගමැතිතුම ඉල්ලාස් වෙන්න ඕනේ කියලා කතාවක් කොහෙත්ම නැහැ. කවුරුත් එහෙම කියන්නේ නැහැ. ඔය කියන එක්කෙනෙක් දෙන්නේ පුද්ගලයෝ ඒගොල්ලන්ගේ උමනාවක් තියෙනවා. එහෙම දේවල් කරගන්න අපි ඒකට කිසිසේත් පිළ තියන්නේ නැහැ. අගමැතිතුමිය මේ රටේ අධ්‍යාපන අමාත්‍යතුමිය විදියට රජයේ පැත්තෙන් මේ වගකීම් බාර අරගෙන රටේ දරුවන් අනාගතය වෙනුවෙන් මේ වගකීම ඉටු කරනවා. අපි ඒකට රජයක් විදියට බැඳිලා ඉන්නවා. පිටතම දැන් ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන මණ්ඩල නිවේදනයක් අවසන් නිවේදනයක් දාලා තිබ්බා මේ අර වෙනසුලන ප්‍රශ්නය සම්බන්ධයෙන් එලා දකිනවා කියලා. පක්ෂයේ ස්ථාවරයේම දාණ්ඩුවේ ස්ථාවරයක් දේශපාලන පක්ෂවලට වෙන වෙන ස්ථාවර තියෙනවා. රජයේ ස්ථාවරය අපි මේ පැහැදිලි කරේ. මම ජනතා විමුක්ති පෙරමුණ ස්ථාවරයේමද ආණ්ඩුවේ ස්ථාවරත් මේ වෙලාවේ නෑ දේශපාලන පක්ෂවල එක එක අදහස් තියෙනවා. ඒක වෙනස්. ජනතා විමුක්ති පෙරමුණින්ද මම ඇහුවේ. ආණ්ඩුව කියන්නේ මේ රටේ පක්ෂ විපක්ෂ සියලු දෙනා නියෝජනය කරන. ඒ අර්ථයෙන් තමයි අපි මේ කරන්නේ. දැන් ඔබතුමා ඔය අපි ඉවර කරමු වෙනවා. ඔබතුමා දැක්වූ විවරණය ඔය අපි විවේචන අංශවලට රැඩිකල් කම, රැඩිකල් වෙනසට අවබෝධ කරගන්න බැරි නිසාද ඔය විවරණය කරේ. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුමිත් මහත්මයා අපි මාධ්‍යම අවසන් කරන්නට යන්නේ. මේ අද විශේෂ මාධ්‍ය හමුව සඳහා සම්බන්ධ වෙච්ච ගරු අග්‍රාමාත්‍යතුමියට ඒ වගේම අපේ සියලුම අමාත්‍යවරුන්ට අපේ ස්තුතිය පළ කරනවා. රාජ්‍යකරණයේ ප්‍රධානතම කුළුණක් මාධ්‍ය වෙනුවෙන් මේ අවස්ථාව මම හිතන්නේ රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඉතිහාසයේ පළමු වතාවට ලබා දීපු ඉතාමත්ම නිර්භීතව සහ උමනාවෙන් මාධ්‍යවේදීන් එක්ක ගනුදෙනු කරන අපේ ගරු අග්‍රාමාත්‍යතුමිය ප්‍රමුඛ අපේ සියලුම අමාත්‍යවරුන්ට අපේ ස්තුතිය සහ ගෞරවය පුද කරනවා. ඒ වගේම රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ශක්තිය වෙච්ච හැමදාමත් අපිත් එක්ක එකට ගමන් කරන අපේ සියලුම ජනමාධ්‍යවේදී හිතවතුන්ට විශේෂයෙන්ම අපේ හදිසි ආරාධනය පිළිගෙන මේ අවස්ථාවට සහභාගී වීම සම්බන්ධ වෙනුත් මේ අවස්ථාව සියලු ප්‍රධාන පෙළේ මාධ්‍යයන්ගේ Facebook පිටු ඇතුළු ඒගොල්ලෝගේ විකාශනයන් වල සජීවීව විකාශයක් සිද්ධ වුණා. ඒ පිළිබඳව සියලු දෙනාට ස්තුතිය සහ ගෞරවය පුද කරමින් අපි සමු ගන්න බොහොම ස්තුතියි.